විශ්වාසා පරමාඥාති නේද? විශ්වාසය කියන්නේ ඉන්න ළඟම නෑ කියලා කියන්නේ. අපි දැන් යනවා අර වෙනිසියුලාවේ සිද්ධියට. දැන් ඒක නිකන් ඇමරිකාව කරපු යුදමය වික්‍රමයකටත් වඩා එතන තිබුණේ පාවා දීමේ පොඩි යාන්ත්‍රණයක් නේද? දැන් කරුණු වාර්තා වෙන විදියට. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමුද? මට හරි හිතට වදයක් මේ. දැන් ශරීර ආරක්ෂකයෙක් තෝරගන්නේ කොහොමද? නැත්තම් බොඩිගාඩ් කෙනෙක්. ඔයා නිතරම කියවනනේ බොඩිගාඩ්ලා ගැන. අපේ තාත්ති බොඩිගාඩ් කෙනෙක්නේ. බලමු කොහොමද බොඩිගාඩ් කෙනෙක් තෝරගන්නේ? ශරීර ආරක්ෂකයෙක් තෝරගන්නේ බොහෝ විට දක්ෂතාවය ඕන එක හරියි. ඒකට උඩින් තියෙන්න ඕනේ විශ්වාසවන්තකම. හිතයිශී භාවය. එහෙම නැතුව තනතුරෙන් ජේෂ්ඨ වුණා කියලා මිනිහට එහෙන එක්ස්පීරියන්ස් තියනවා කියලා අරගෙන ගේ අසර දාගන්නේ නැහැ. තමන්ගේ පිටිපස්සේ ඉන්න මිනිහා කරගන්නේ නැහැ. මොකද මෙතනදී රාජකාරියකටත් වඩා අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. තමන්ගේ ආරක්ෂාව සපයන ප්‍රභූවරයා වෙනුවෙන් ඕනම වෙලාවක කොන්දේසි විරහිතව තමන්ගේ ජීවිතේ පරදුවට තියන්න කැමැත්ත තියෙන කෙනෙක් වෙන්න ඕනේ ඔය බොඩිගාඩ්. වගේ තාත්තගෙන් අහලා බලන්න. එයා ශරීර ආරක්ෂකයෙක් විදිහට ඉන්නකොට ඇයි තියනවා? මට hina යන්නත් එහෙම තමයි යාගේ. මට ආරංචිනේ ඔයගලන්ගේ තාත්තගේ අන්තිම සිද්ධියේ තාත්තා හිතුරුනේ ඉතින් කැබිනට් එකක් යට ඉඳලා ගත්තේ. දවස් ගාණක් ගියාවලු යටින් එළියට ගන්න. එන්න මොනසිංහ එන්න දැන් ඒ සිද්ධිය ඉවරයි. එහෙම අංග ආරක්ෂකයෝ නොපතම් පුතා. පාවල දුන්නේ නැහනේ. ඒක හරි. ඉතින් බලන්න මදුරුගේ ඇතුළතම ආරක්ෂක වලල්ලේ 8 දෙනෙක් වැල්ලුවානේ. අත්‍යවශ්‍යම මොහොතේ මදුරුව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දෙනව වෙනුවට මදුරුව පාවල දෙන්න සල්ලි අතට ගත්තා ඒ අංග ආරක්ෂකයෝ. ප්‍රශ්නේ තියෙන්නේ මදුරුව මේ මිනිස්සු පාවල දීප එක නෙවෙයි. මදුරුව වෙනුවෙන් පණ දෙන්න දියුරපු මදුරුගේ විශ්වාසවන්තම බොඩිගාඩ්ස්ලා අතරින් පාවල දෙන්න කැමැත්ත තියෙන 8 දෙනෙක් හොයාගත්ත විදිය හිතන්නකෝ. කොහොමද එහෙම මිනිහෙක්ව නමනවා ඇත්තේ? ඔයාට නිකන් ඒක හිතුන්නේ නැද්ද? සල්ලි වලින්නේ? අහන්න. ඇමරිකන් බුද්ධි නිලධාරියෝ CIA අවුරුදු ගානක් තිස්සේ මදුරුව ළඟ ඉන්න පුද්ගලික ආරක්ෂකයන්ගේ බොඩිගාඩ්ස්ලාගේ ආසාවල් මොනවද දුර්වලකම් මොනවද කියලා බලාගෙන හිටියා. දැන් ඔබෙන් අහලා බලන්න ඔබ ගාව තියෙන දුර්වලකම මොකක්ද? බරපතල. ඔබ ගාව තියෙන ඉවස ගන්න බැරි ආසාව මොකක්ද? තියෙනවා එකක්. මටත් තියෙනවා. ඔයාටත් තියෙනවා. කියන්න එපා. ඔබට ඇති එකක්. මේ බුද්ධි නිලධාරීන් අල්ලන්නේ අන්න ඒ වීක් පොයින්ට් දෙකෙන් එකක්. මේ අස්සේ ඇමරිකන් නිලධාරීන්ට එක තොරතුරක් හම්බෙනවා. මදුරුව ළඟම ඉන්න ආරක්ෂක නිලධාරියෙකුගේ අවුරුදු 10ක විතර දුවෙකුට නිදන්ගත රෝගයක් තියෙනවා කියලා. දැන් වෙනිසියුලාවේ හෙල්ත් සිස්ටම් එක කොලැප්ස්ඩ්. හරි. මදුරුටත් තියෙනවා මේ ස්ටේජ් 2 3 විතර කැන්සර් එක. එයා බෙහෙත් ගන්න යනවා කියුබාවේ. සල්ලි තියෙනවනේ. දැන් මදුරුගේ ළඟම ඉන්න ආරක්ෂකගේ දුව එයාට තියෙනවා හොඳ කරන්න බැරි අසනීපයක්. හරි. බෙහෙත් ටික ගන්න යන්න මදුරු කවදාවත් උදව් කළා නැහැ. තමන්ගේ ළඟම හිටපු බොඩිගාඩ්ගේ දුව අච්චර අසනීපෙන් ඉන්න බව මොතන එන්න විදියක් නැහැනේ. ඔන්න ළඟම හිටපු ආරක්ෂකයා ඒ සම්බන්ධ හිත අමාරුවෙන් ඉන්නවා. අන්න තමන්ගේ දුව කියන දුර්වලකම CIA නිලධාරීන් අල්ලනවා. හරි. එතන ඉන්න තරුණ නිලධාරී කර උනන්දුවෙන් වැඩ කරන. එයාට ලැබෙන්න ඕන ප්‍රොමෝෂන් දීලා නැහැ. එයාට ලැබෙන්න තිබිච්ච පඩි වැඩිවීම හම්බෙලා නැහැ. එයා ඉන්දැද්දි එයාට වඩා දක්ෂකම් අඩු, එයාට වඩා සීනියොරිටි ටික අඩු නිලධාරීන්ට එයාට උඩින් තනතුරු දීලා තියෙනවා, එයාට වඩා පඩි දීලා තියෙනවා, එයාට වඩා පහසුකම් දීලා තියෙනවා. මෙයා හිටපු තැනම මෙයාව තියලා තියෙනවා. එයා ඒකට හිත අමාරුවෙන් ඉඳලා තියෙනවා. තව එක්කෙනෙක් හොයාගත්තා. දෙකයි. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා නිකොලස් මදුරු ගාව වැඩ කරපු. නමුත් ඊට කලින් හියුගෝ චාවේස් නායකයාත් එක්ක වැඩ කරපු. චාවේස්ගේ විදිහටම රට මදුරු පාලනය කරයි කියලා හිතාගෙන මදුරුට උදව් කරපු ජේෂ්ඨ නිලධාරියෙක් හිටිය ආරක්ෂාව සම්බන්ධව. එයා තදින් විශ්වාස කරගෙන හිටියා මදුරු වැඩේ කෑවා. චාවේස් ගිය පාරේ නෙමෙයි. මෙයා වෙන අතල් එකක් ගන්න. මෙයාට රට වැඩක් නැහැ. මිනිහටයි මිනිහගේ පවුලයටයි නෑදෑ හිතවතුන්ටයි තමයි කර කර ඉන්නේ. මේක හරියන්නේ නැහැ කියලා තීරණය වුණා යාට. CIA නිලධාරීන් ඒකත් අල්ලගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ හිතවත්තු කවුද බැලුවා. නෑදෑ මිත්‍රයෝ කවුද බැලුවා. වෙන රටවල් වල ඉන්නවද බැලුවා. ඒගොල්ලෝ හරහා මේගොල්ලෝ නිකන් යාළු මිත්‍රකමෙන් නිකන් ඩ්‍රින්ක් එකකට වගේ සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙලා අහනවා. ඉතින් ඔයා මොකද වෙනිසියුලාව ගැන හිතන්නේ? වෙනිසියුලාව මේ තියෙන තැන ගැන වාට සතුටුද? ඔන්න අනේවා. ඉතින් මේ රට ඊට වඩා තැනකට ගෙනියන්න කියලා ඕනි කියලා වාට හිතෙනවද? එහෙම බලනවා උන්නතිකාමයේ තියනවද කියලා. රට වෙනුවෙන් ඕක තියනවද කියලා බලන්න. හරි. ටිකක් වෙලා අහගෙන යනකොට මේගොල්ලෝ මේ කලකිරිලාද ඉන්නේ හරියටම. ඒ කලකිරීම මදුරෝ කෙරෙහිත් තියනවද කියලා හරියටම නාඩියට අල්ලගන්නවා. ඒගොල්ලන්ට තේරෙනවා මේ තුන් දෙනාම මොනවා හරි හේතු උඩ මදුරෝ ගැන කලකිරීමෙන් ඉන්නේ කියලා. ඒ කලකිරීම තමයි වැඩි දියුණු කරලා ගන්න. අවුරුදු ගානක ගේම අද කරා හෙට ගේම දුන්නා නෙවෙයි. ඉතින් යාළු මිත්‍රකමින් හම්බ වෙලා එක තැනකදී කියනවා ඉතින් මේක මොකක් හරි කරමුකෝ. නිකන් බල ඉන්න ඕනේ නැහැ. ඉතින් මදුරු එපාන මදුරු එපානේ. ඕක
ඔයගොල්ලෝ රෙඩි නම් කියන්න. මට මේ අපේ රටට කතා කරලා මේ මට පොඩි කනෙක්ෂන්ස් එකක් තියෙනවා. මම සපෝට් එකක් දෙන්න. ඔයාගේ දුවත් සනීප නැලුනේ. එක තැනකදී මේ තුන් දෙනා කැමති වෙනවා. හරි. හැබැයි ඒගොල්ලන්ට සාක්ෂියක් ඕන වෙනවා. ඔපරේෂන් එක ඉවරුනාම ඒගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා කියලා. මුලින්ම CIA නිලධාරීන් මොකද කරන්නේ? අර දුවගේ අසනීපේ තියෙනවානේ. ඒ මුළු පවුලම රටෙන් අරන් යනවා ඇමරිකාවට. ගිහිල්ලා ඒ දුවට අවශ්‍ය කරන සියලුම බේත් සියලුම ප්‍රතිකාර සත්කම් ඕනනම් ඒවා සියල්ල ජීවිත කාලයම පුරා නොමිලේ දෙන්න පොරොන්දුවක් අත්සන් කරගන්න. හරි. ඒගොල්ලන් අරන් යනවා. ඒගොල්ලන්ට අලුත් හඳුනා ගැනීම දෙනවා. පරණ නම් ඔක්කොම අයින් කරලා දානවා. මේ ෆැමිලි තුනම ගෙනියනවා. හරි. සමහර අය නිකන් කමර්ෂල් ෆ්ලයිට්ස් වල නිකන් රට යනවා වගේ ගියා. සමහර අයව වාහන වල දාගෙන පෙට්ටි වල දාගෙන අරන් ගිහලා රටේ බෝඩර් වලින් පැන්නුවා. ඒකල ඇමරිකාවට අරන් ගිහලා ඕගොල්ලන්ගේ පවුල් ටික දැන් ආරක්ෂා සහිතයි. දැන් ඔපරේෂන් එකට ලෑස්තිද? ඔව්. දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ තව නිලධාරීන් පුළුවන් තරම් හොයාගන්න මේ වැඩේට උදව් කරන්න. හරි. මේගොල්ලෝ තව 5 දෙනෙක් හොයාගන්නවා. සමහර අයට තිබුණේ අදාළ අවශ්‍යම මොහොතේදී Tamanට දීලා තියෙන ඩියුටි පොයින්ට් එකෙන් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඉන්න. තව සමහරුන්ට තිබුණේ වැඩට නෑවිත් ඉන්න හදිස්සියෙම. තව සමහරුන්ට තිබුණේ දැක්කත් නොදැක්කා වගේ ඉන්න. තව සමහරුන්ට තිබුණේ ගේට්ටුව දොර ඇරලා තියන්න. තවත් සමහරුන්ට තිබුණේ කිසිම කතාවක් නැතුව ඩෙල්ටා ෆෝස් නිලධාරීන් ආපුවාම දන ගහලා යටත් වෙන්න. ඔච්චරයි තිබුණේ. ඒ හැමෝටම ගෙව්වා. මේ තුන් දෙනා මූලිකව. විනාඩි 12කට වඩා අඩු කාලයකදී ඇවිල්ලා හෙලිකොප්ටරේ බාලා මදුරු ඉන්න කාමරයට ගිහිල්ලා ආරක්ෂක නිලධාරියා ඉන්නද්දිම මදුරුවයි වයිෆයි අරගෙන රටින් පිට කරලා දානවා. විනාඩි 12යි මුළු ඔපරේෂන් එක. මදුරුව අරගෙන ගියාටත් සෑහෙන වෙලාවකට පස්සේ තමයි ආරක්ෂක ප්‍රධානියා දැනගන්නේ මිනිස්සු විලාවේ ජනාධිපති විශ්වා කියලා. මදුරුව අත්තරංගොට ගන්න වෙලාවේ කාමරේ අන්තිම මොහොතේ සිද්ධ වුණේ මොකද්ද කියන එක පිළිබඳව එක අදහස් තියෙනවා. හරි. සමහර අය කියනවා මදුරුව පිස්සුවෙන් වගේ කෑ ගැහුවා කියලා. තව සමහර කියනවා සද්දට ඇහැරෙනකොට මදුරුව දකිනවා ඇමරිකන් නිලධාරි එයාගේ ආරක්ෂක නිලධාරියා මෙහෙම ඉන්නවා. එයාට මොහොතින් තේරුණා කියලා එයාව පාවලා දුන්නා කියලා. තව සමහරු කියනවා ඒ ආරක්ෂක නිලධාරියා දිහාට හැරිලා ඇහුවා මම උඹලා පක්ෂපාතී කියලා හිතාගෙන හිටියා. උඹලා මේකද මට පෙන්වන පක්ෂපාතී භාවය කියලා ඇහුවා කියලා. අපි දන්නේ අන්තිම මොහොතේ මොනවා වුණාද කියලා. හැබැයි ඔයා මතක තියාගන්න. හරි. අංග ආරක්ෂකෙක් කියන්නේ ගෑනිට මිනිහට වඩා ෂුවර් බුලට් එකක්. උන්දලත් වෙනස් වෙනවා නම් සල්ලි වලට අපි මොන ලෝකෙද බ්‍රෝ මේ ඉන්නේ? ඒක නම් ඇත්ත. අපි මොන ලෝකෙද බ්‍රෝ මේ ඉන්නේ? මේවා ලයිව් වහන්න 98.2 98.4 සියතාපිය. දිනපතා අලුත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියත FM සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.